හායි කොහොමද ඉතින් ඔයාලට? ඔන්න මගේ ඔස්ට්‍රේලියා ට්‍රිප් එකේ දෙවෙනි ව්ලොග් එක තමයි මේක. මට ඇත්තටම වෙලාවක් තිබුණේ නැහැ. ගිය සතියේ වල දාන්න මොකද ටිකක් බිසි වෙලා හිටියා ෂූටින් නිසා. ඉතින් ඇත්තටම මම මේවා මේ ෂෙයා කරගන්නේ මේ එක්ස්පීරියන්ස් නැති අයත් එක්ක. මොකද මටත් මේක මගේ පළවෙනි එක්ස්පීරියන්ස් එක නිසා මම මේ විඳපු සතුට තව කෙනෙක් විඳිනවා නම් මමත් කැමතියි. එතකොට මේ එක්ස්පීරියන්ස් තියෙන කෙනෙකුට නම් මේ අලුත් දේවල් නොවෙන්න පුළුවන්. ඉතින් නැති කෙනෙකුට මං හිතනවා මේවා දැකලා ඉගෙන ගන්න පුළුවන් අලුත් දේවල්. ඒ වගේම ඕස්ට්‍රේලියා වගේ රටකට යනවා නම් ගිහිල්ලා කරන්න පුළුවන් දේවල් එන්ජොයි කරන්න පුළුවන්. කොහෙද මොනවද කරන්න පුළුවන්, කෑම බීම කොහොමද, ගමන් බිමන් යන විදිය කොහොමද, ඒ වගේ ඉතින් පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන් නේ. ඒකයි ඉතින් මේ දේවල් ඔයත් එක්ක ඔයගොල්ලොත් එක්කම ෂෙයා කරගන්නේ. හොඳේ. ඉතින් අපි අද ආවේ පැරඩයිස් කන්ට්‍රි. මේ ඔක්කොම එකම සෙට් එකක් තියෙන පැරඩයිස් කන්ට්‍රි තියෙනවා, සී වර්ල්ඩ් තියෙනවා, මූවි වර්ල්ඩ් තියෙනවා, මොකද වෝටර් ස්පෝර්ට්ස් තියෙනවා, ওই ටික තියෙනවා. දැන් සී වර්ල්ඩ් ගිය එක මම හිතන්නේ ගිය සතියේ දැම්මා. ගිය සතියේ කලින් සතියේ. එතකොට මේක පැරඩයිස් කන්ට්‍රි. මෙතන ඉතින් ලොකු දේවල් ගොඩක් ඇත්තටම නැහැ. නමුත් ඉතින් ඒක ලොකු එක්ස්පීරියන්ස් එකක් වෙන්නේ. අපේ රටේ දකින්න නොලැබෙන සත්තු ඉතින් අපිට දැක ගන්න පුළුවන්. කැන්ගරූස්ලා ඉන්නවා, කෝලා බෙයාස්ලා ඉන්නවා. ඉතින් ඒවා අපේ බබාලටත් අලුත් අත්දැකීමක්. ඉතින් එච්චර මේ වගේ රටකට ගිහිල්ලා ඒක බැලුවේ නැත්නම්, ඒගොල්ලන්ව බැලුවේ නැත්නම් අපරාධනේ. ඉතින් අපි ඔන්ලයින් ටිකට්ස් බුක් කරගෙන පැරඩයිස් කන්ට්‍රි ගියා. ඉතින් ඒක අපිට බස් දෙක අපි ඉස්ලා ට්‍රෑම්ප් එකක ගියා. ස්ටොප්ස් 5-6ක් යන්න තිබුණා. ඊළඟට එතනින් බස් එකක ගියා. ඊට පස්සේ එතන බස් එකකින් ගිහලා බහින තැනටම ට්‍රාන්ස්පෝර්ට් එකක්, ෆ්‍රී ට්‍රාන්ස්පෝර්ට් සර්විස් එකක් තියෙනවා. මෙතෙන්ට ටිකක් පයින් යන්න තියෙන නිසා. ඉතින් අර ෆ්‍රී ට්‍රාන්ස්පෝර්ට් සර්විස් එකට අන්තිමට අපි යනවා දැක්කේ. දැන් ඔන්න ඩිංගෝ බලන්න ආවා, ඩිංගෝ නිදි. කොයාලා බලන්න ආවා. ඉතින් බලන්නකෝ ඒගොල්ලෝ ඉඳගෙනත් නිදි, හිටගෙනත් නිදි. දොයිම තමයි. Koalas. The koala is one of the world's most unique species, and they are only found here in Australia. Koalas are bears. These ඉතින් iconic මගේ animals දුව look සංසය like they are එක්කම species යාගේ of ස්කෝල්ට bear. පොඩි ඩොකියුමන්ටරි එකකුත් කරගෙනම ගියා. පැරඩයිස් කන්ට්‍රි එක වටේ ට්‍රැක්ටර් එකේ අපිව රවුමුකුත් අරගෙන ගියා. මෙන්න මේකට ඒගොල්ලෝ කියන්නේ ට්‍රැක්ටර් කියලා. එන්නේ මේක නේද? මේ තියෙන්නේ පැරඩයිස් කන්ට්‍රි එක ඇතුලේ තියෙන කැෆේ එක. ඉතින් අපිට මේක ඇතුලේ ගොඩාක් වෙලා බලන්න තරම් දේවල් තිබුණේ නැහැ. මොනවාද මිනිරන් එකක් තිබුණා බලන්න, තව ජෙම්ස් වගේක් තිබුණා බලන්න. පැරඩයිස් කන්ට්‍රි එක ඇතුලේ ගොඩාක් වෙලා ඉන්න තරම් දෙයක් තිබුණ නැති නිසා අපි ඇවිල්ලා ඊළඟට ලන්ච් අරගෙන හවස ආවා කැවිල් ඇවනියු. මගේ අර කලින් ව්ලොග් එකෙත් කැවිල් ඇවනියු ගැන මම ඔයගලන්ට කිව්වා. එතන හරිම ෆන් ප්ලේස් එකක්. මෙතන තියෙනවා ෆ්‍රෝසන් යෝගර්ට්ස්. ඒවා මම හිතන්නේ තාම ලංකාවේ නෑ. මේක අපිට කස්ටමයිස් කරලා ගන්න තියෙන්නේ. ග්‍රෑම් ගාන බලලා තමයි ගාන තීරණය වෙන්නේ. ග්‍රෑම් 10කට කොච්චරද ඩොලර්ස් ගානක්, ඒ වගේ තමයි ගාන තීරණය වෙන්නේ. ඉතින් මේ ඒගොල්ලෝ හරිම වුණාවෙන් එක ෆ්ලේවර්ස් අපිට දෙනවා ටේස්ට් කරලා බලන්න. අපිට අවශ්‍ය ෆ්ලේවර්ස් වලින් යෝගර්ට්ස් දාගෙන මෙන්න මේ වගේ ටොපින්ග්ස් කැමති විදිහට ඇඩ් කරගන්න පුළුවන් නම් ඔක්කොම ඕනනම් ඔක්කොම හරි පුළුවන්. කොහොම වුණත් අන්තිමට කැෂිය එක ළඟදී ග්‍රෑම් ගාන බලලා තමයි අපි පේ කරන්න ඕනේ. ෆ්ලේවර්ස් 3ක් විතර අපේ දෙන්න දාගත්තා. මම නම් ඒක ගත්තේ නෑ, ෂුවර් නෑ, කාල නැති නිසා ඇත්තටම දන්නේ නෑනේ. හරි රසයි හැබැයි. ඔයකින් ගන්න නැත්තම් මම හරි ස්ට්‍රෝබෙරි හරි දාගන්න. Strawberry the mango. ස්ට්‍රෝබෙරි දාමු.
දැක්කනේ ග්‍රෑම් 314යි. ඊළඟ දවසේ අපි ගියා වෝටර් පාක්. එතනදි හම්බුණා බ්‍රිස්බේන් වල ජීවත් වෙන අපේ ශ්‍රී ලංකන් ෆැමිලි එකක්. ඒගොල්ලෝ ඉතින් මගේ ෆෑන්ස්ලා. මට හරිම සතුටුයි ඒ වෙලාවේ ඒගොල්ලෝ මුණ ගැහිලා කතා කරන්න ලැබිච්ච එක. ඉතින් මේ vlog එක ඔයා බැලුවොත් මට අනිවාර්යෙන් කෝල් එකක් දෙන්න මැසෙන්ජර් හරියේ. ඇත්තටම මේක ඇතුළේ නම් ෆෝන් එක ගොඩක් තැන් වලට ගෙනිච්චේ නෑ මේ වතුර ප්‍රශ්නේ නිසා. පොඩි කීපයක් විතරයි මම වීඩියෝ කරගත්තේ. මෙතන නම් ඇත්තටම පිස්සු හැදෙනවා කියන්නේ. ඒ තරම්ම එන්ජොයි කරන්න පුළුවන් තැනක්. ඉතින් නියමයි ඒක නේ. ඉතින් කියලා වැඩක් නෑ. මේකට මම ගියේ නෑ. ප්‍රභාතුයි බබාලා දෙන්නයි විතරයි ගියේ. මට පොඩි බයක් තියෙනවා මේවා සම්බන්ධව. අපි හොටෙල් එකේ දවස් 5ක් ඉඳලා ඊළඟට හොටෙල් එකකින් ෂිෆ්ට් කළා. තව දවස් 5කට ඇපාර්ට්මන්ට් එකකට. එහෙත් ඉතින් ලංකාවේ වගේම ෂෝට් ටර්ම් දෙන ඇපාර්ට්මන්ට්ස් තියෙනවා. ලංකාවේ වගේම හිතින් ඇපාර්ට්මන්ට්ස් ඊට තියෙනවා ගොඩක් මේ ගෝල්ඩ් කොස්ට් වල. මොකද ඒක ටුවරිස්ට් ඒරියා එකක්. ගොඩක් ටුවරිස්ට්ලා ඉන්න තැනක්. ඉතින් ඒ නිසා ගොඩක් අය මේගොල්ලන්ගේ කැම්බිම ගොඩක් මේ ගණන් නිසා ගොඩක් අය මේ වගේ ඇපාර්ට්මන්ට්ස් අරගෙන අවශ්‍ය වෙලාවට මොන හරි ගෙනල්ලා උයලා කාලා තමයි ඉන්නේ. ඉතින් අපිත් ඒ දවස් 5 වෙනම විදිහේ එක්ස්පීරියන්ස් එකක් ලැබුවා. අපිත් බඩු ගෙනහිලා තියාගෙන අවශ්‍ය විදිහට ගොඩක් වෙලාවට දවල් වරුවට අපි එළියේ. ඉතින් රැයට තමයි කන්න වෙන්නේ. උදේට කැම ටික අපිට හදා ගන්න පුළුවන්. ඒ නිසා උදේට කාලා දවල් වෙලා නිදහසේ අපේ ගමම මං ගිහිලා රැයට ඇවිල්ලා එක්ක එළියෙන් කාලා එනවා. නැත්තම් ඉතින් මොන හරි ඉතින් හදා ගන්නවා. ඉතින් මේක වෙනම එක්ස්පීරියන්ස් එකක් වුණා මේ ඇපාර්ට්මන්ට් එකේ හිටපු එක. බෙඩ්රූම්ස් දෙකක් තියෙන ඇපාර්ට්මන්ට් එකක් අපි ගත්තා. ඉතින් අපි 4 දෙනා නිසා එතකොට අර හොටෙල් එකක ඉන්නට වඩා හරිම පොඩි ගෙදර ඉන්නවා වගේ ගතියක් දැනෙන පුදුම නිස්කලංක ගතියක් දැනෙනවා. ඉතින් මේ තියෙන්නේ මාස්ටර් බෙඩ්රූම් එක. එහා පැත්තේ තිබුණේ අනිත් බෙඩ්රූම් එක. ලස්සන විව් එකක් තියෙනවා. හැම අවශ්‍ය කරන හැම දෙයක්ම තියෙනවා ඉතින්. I don't know how to say this other than just to say it. I'm afraid your friends are very much in the eye of the storm. Good work is coming to Hawkins. You are our only hope. Come with me now. Find out for yourself. Hello, Eleven. You boys. හොඳයිද? ගෝල්ඩ් කොස්ට් වලින් ගත්ත ඇපාර්ට්මන්ට් එක. සල්ලි කියලා බැලුවේ නෑ ගත්තා. හොඳයිනේ. සල්ලි කියලා බැලුවේ නෑ. සල්ලි කියලා බැලුවේ නෑ. ගත්තා. ලස්සනයිනේ. පාර ලස්සනයිනේ. නියමයි ඈ. හොටෙල්ස් තමයි වටේම තියෙන ඇපාර්ට්මන්ට්ස් පිළිගන්න. මේ අර පැත්තේ බීච් එකනේ. අර පැත්තේ බීච්. අර ට්‍රෑම්ප් එකක් කරනවා. කො? ස්ටේෂන් එකත් මෙතනමයිනේ. ඔව්. මේ රේල්වේ නෙමෙයි මේවා ට්‍රෑම් ස්ටේෂන්. එහෙනම් ඉතින් අද ඉඳන් ඉතින් මේ තමයි යා. පදිච්චිය. යන්නේ. යන්නේ. ගියක් ගත්තනේ. ඇපාර්ට්මන්ට් එකක් ගත්තනේ යන්න පුළුවන්. ඒක. ඊට පහුවදා අපි ගියා මූවි වර්ල්ඩ්. මූවි වර්ල්ඩ් කියලා කියන්නේ මේකට
මේක Warner Brothers Movie World කියලා තියන්නේ. ඒගොල්ලන්ට තමයි මේක තියෙන්නේ ඕනර්ෂිප් එක. මෙතන තියෙන්නේ රෝලර් කොස්ට් මේ තියෙන්නේ. ඒ හැම එකක්ම හැම මූවීස් වල තීම් එකට අනුව තමයි හැම එකක්ම හදලා තියෙන්නේ. ඒක තමයි Movie World කියලා තියෙන්නේ. ඒගොල්ලන්ගේ මූවීස් වල තීම් එකට අනුවයි හැම රෝලර් කොස්ට් එකක්ම තියෙන්නේ. ඒක සමහරක් ඒව හෝල් එකක් වගේ ඇතුලෙන් ගිහිල්ලා මල් තියලා මැජික් වගේ තියලා වෙනම එක්ස්පීරියන්ස් වෙනම ලයිට් ගහලා එහෙම කරලා එහෙම තමයි ඒක ඇතුලේ ඊළඟට රෝලර් කොස්ට් එකට සෙට් වෙන්නේ. මෙන්න මේකේ ප්‍රභාතුයි අපේ බබාලා දෙන්න යනවා. මම නම් ඇත්තටම එකම රෝලර් කොස්ට් එකකට ගියේ නැති තරම් මට ඔය උඩ පල්ලෙහා ඒව මේවා යන්න බෑ, මට බයයි. මේකත් මූවි තීම් එකකට අනුව තමයි මේකත් හදලා තියෙන්නේ. මොකද සංසම මේ මූවි එක? Wizard of Oz. අන්න ඒක තමයි. අපිට වඩා මේ දේවල් එන්ජොයි කරන්නේ අපේ බබාලා. මොකද ඒගොල්ලෝ බලපු මූවීස් වල දේවල් ඇත්තටම මේ ඒගොල්ලන්ට එක විඳින්න තියෙනනේ. මූවි එක ඇතුළට ගියා වගේ ෆීලිං එකක් ඒගොල්ලන්ට මේ දේවල් වලින් ආවේ. ඔන්න ඔහම ගිහිල්ලා අන්තිමට අපි එක්සිට් වෙනකොට තමයි තියෙන්නේ රෝලර් කොස්ට් එක. ඊළඟට ඉතින් ඒගොල්ලෝ ඒක ගියා. මම ගේට් එකෙන් එළියට ඇවිල්ලා බලන් හිටියා. ඇත්තම කියනවා නම් මම ගොඩක් වෙලාවට ඉතින් කරේ බලාගෙන හිටපු එක විතරයි. මෙන්න මේකට නම් මම ගියා. ඒකේ තියෙනවා වෙන පොඩි එකක්.
දාන්න මේ මේව කරගන්න. Howdy, buggers! Welcome to the Wild West. For your own safety, it's best you keep your hands and arms inside the boat at all times. මෙන්න මේක ඇතුළට ගියාට පස්සේ තමයි මට අයියෝ අපරාධි මම මේකට ආවි කියලා හිතුනේ. ඒ වුණාට ඉතින් තත්පර ගානයි. මේ තියෙන්නේ මම මේ ජීවිත කාලේ කාපු රසම අයිස්ක්‍රීම් එක. පීටර්ස් අයිස්ක්‍රීම්. මේක අපි ගත්තේ මමයි සංසයි ගත්තේ රේන්බෝ. පුදුම රසක්. දෙකම දාන්න ඕනේ. yes. Oh, එයා අපිට වැඩිපුර chance එකකුත් දීලා අපිට දිනන්න බැරි වුණා. මේ සැරේ පෙරදුනා. අපි මේ බ්‍රිස්බේන් ඇවිල්ලා කෝච්චියේ විතරයි නොගියේ. අද කෝච්චියේ බයිසිකල් එකේ. අද කෝච්චියේත් යනවා. සරලයි. කෝච්චියේ යනවා, බස් එකේ යනවා, ට්‍රෑම් එකේ යනවා, උයාගෙන කනවා. සරලයි. ඕන වෙලාවක බස් තියෙනවා, විනාඩි 3න් 3 ට්‍රෑම්ස් තියෙනවානේ. විනාඩි 10න් 10ට ට්‍රේන්ස් තියෙනවා. ට්‍රේන් එකේ යනවා බ්‍රිස්බේන් සිටි. ගිහලා බලමු. ට්‍රේන් එක එනකන් විනාඩි 15ක් විතර ඉන්න වුණා. ඊට පස්සේ අපි ගියා බ්‍රිස්බේන්. මොකද බ්‍රිස්බේන් ගියා අපිට මේ මොකද බ්‍රිස්බේන් යන්න කියලා මං කර ෆැමිලි එකක් අපිට හම්බුණා කියලා. ඒගොල්ලෝ කිව්වා අනිවාර්යෙන් බ්‍රිස්බේන් සිටි එකට යන්න, බෝට් රයිඩ්ස් එහෙම තියෙනවා, හරි ලස්සනයි සිටි එක කියලා. ඉතින් ඒ නිසා අපි මේ ට්‍රේන් එකේ යනවා. ඔන්න අපි ආවා බ්‍රිස්බේන් සිටි එකට. අපි දැන් ඇත්තටම මේ බ්‍රිස්බේන් රිවර් එකේ පොඩි රවුමක් යන්න බලන්නේ බෝට් එකේ. ඉතින් එහෙම වටේ ගිහිල්ලා ආපහු අන්තිම ස්ටොප් එකට ගිහලා ආපහු හරවන් එනකන් ඉන්න පුළුවන්. ටිකට්ස් ගන්න ඕනේ. එතකොට මේක ඇත්තටම ට්‍රාන්ස්පෝර්ට් සර්විස් එකක්. ඉතින් අපිට මේක අලුත් අත්දැකීමක් නිසා මෙහෙම ගියාට එහෙම යන අයත් ඉන්නවා. ඒ රටේම උනත් ගොඩක් වෙලාවට මේක ගොඩක් අය පාවිච්චි කරනවා
සිටි එකේ. ඒ කියන්නේ ට්‍රැෆික් නැතුව නිදහසේ අවශ්‍ය තැනට ගිහිල්ලා බහින්න පුළුවන්. ඇතුලේ ඉඳ නැති නිසා එළියෙන් ඉඳගත්තේ අම්මෝ අවුවේ පිච්චි පිච්චි යන්නේ. අර පේනවනේ පිටිපස්සේ බයිසිකල් එහෙම තියෙනවා. ඒගොල්ලෝ බයිසිකල් එකේ ඇවිල්ලා බෝට් එකට නැගලා ඉතුරු ටික ගිහිල්ලා වැහලා ඉතින් එහාට බයිසිකල් එකෙත් යනවා. ගෝල් කොස්ට් වලට සමුදෙන්න දවස ඇවිල්ලා තියෙන්නේ. දැන් ගෝල් කොස්ට් වල වෙලාව උදේ 5:00යි. අපි ඉතින් කැබ් එකක ස්ටේෂන් එකට ඇවිල්ලා ස්ටේෂන් එකේ ඉඳන් ට්‍රේන් එකේ තමයි එයාපෝට් එකට යන්නේ. හැමෝම කරන්නේ එහෙම. මොකද ගොඩාක් දුර එයාපෝට් එකට පැයක් යන්න තියෙනවා බ්‍රිස්බේන් සිටි එකට. ඉතින් ට්‍රේන් එක එයාපෝට් එක ඇතුළටම යනවා. Brisbane International Airport. Mind the gap. Thank you for catching AirTrain. ඇහුණා නේද? මේ ඉන්ටර්නැෂනල් එයාපෝට් බ්‍රිස්බේන් අපි වහින්න ඕන ඊළඟ ස්ටොප් එකෙන් ඩොමෙස්ටික් එයාපෝට්. මොකද අපි යන්නේ සිඩ්නි වලට. ඔන්න ඔය විදිහට තමයි ඉතින් අපේ ගෝල්ඩ් කොස්ට් බ්‍රිස්බේන් ටුවර් එක ඉවර වුණේ. ඊළඟට අපි සිඩ්නි. අපි සිඩ්නි වලට යන්නේ. සිඩ්නි වල ඉන්න අපේ යාළුවා විදුෂගේ මංජුලගේ ගෙදරට. ඒ නිසා ඉතින් මේ දෙන හරිම සතුටින් යන්නේ. එතකොට තව එකක් මෙහෙ ඉඳන් පැය එකමාරක් විතර ෆ්ලයි කරන්න තියෙනවා සිඩ්නි වලට. එහෙමනම් ඉතින් ඊළඟ vlog එකකින් හම්බෙමු. ආදරේ ඉතින් ඔයාලට ගොඩාක් පරිස්සමෙන් ඉන්න.